බදක මන දොල පින වෙන යාමේ නෝනේ ඇහුණද හිත කවි කියනවා මාගේ. Hi guys, අපි ආවද දළදා Hey guys, you're welcome back to my YouTube channel. So guys, ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ vlog එකේ අවසාන වෙනකම් බලලා ඔයාලා මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන්ම comments කරන්න යාළුවනේ. This is way to candy guys. ඉතින් මේ හරියටම අප්‍රේල් 13 වෙනිදා. ඉතින් අපි හිතුවා අවුරුද්ද පටන් ගන්න කැන්ඩි වලින්. ඉතින් අපි ලන්ච් එක අරගෙන හිටියේ නෑ guys. ඒක නිසා ලන්ච් එක ගත්තා. After අපි යනවා දළදා මාලිගාවට බලන් ඉන්න යාළුවනේ. So guys, this is on the way. දැන් අපි යන ගමන් ඉන්නේ. අපි අද්දී කැන්ඩි වලට ටිකක් වැස්සත් ආවා. මේ බලන්නකො ලුක් එක guys. ඉතින් ඔයාලත් ආස නැද්ද ෆැමිලි එකත් එක්ක ඇවිදින්න? ඒක මාරයි. වෙනම වයිබ් එකක්. අපි දළදා මාලිගාවට යන්නේ අප්‍රේල් 13 වුණාට ඔයාලා මේ vlog එක බලද්දී අප්‍රේල් 15 හරි 16 ඕ වෙයි. ඊට කලින් හරි පස්සෙ හරි. ඉතින් ඔයාලට කොහොමද කියලා කියන්නකෝ. ඔයාලා මේ අවුරුද්ද ගැන මොකද හිතන්නේ? කමෙන්ට්ස් කරන්න guys. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් happy new year guys. Have a successful and happy 2026. So now I am in දළදා මාලිගාව guys. ඉතින් දැන් දළදා මාලිගාවේ තමයි ඉන්නේ. අපි යමු. මල් ගත්තා වර්ග දෙකකින් guys. දැන් අපි යමු. ඉතින් මට නම් මාර්ම රිලැක්ස් දවසක් අද. මාර්ම ආසාවෙන් ඉන්නවා. ඉතින් මම මේ vlog එක කරන්න හිතන් හිටියේ නැහැ. but මට හිතුණා ඔයාලා තාස වෙයි කියලා මේ වගේ දවසක මෙහෙම බලන්න. ඉතින් ඒක තමයි කරේ. ඉතින් ඔයාලා 2026 ගැන මොකද හිතන්නේ යාළුවනේ? ඒ වගේම new year එක ගැන ඔයාලා comments කරන්න. ඒ වගේම ඔයාලා likes කරන්න. ඔයාලා තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන vlogs වලින් හමු වෙමු. ඉතින් දළදා මාලිගාව ඇතුලේ තමයි දැන් මම ඉන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බලන්නකො ලස්සන guys. ඔයාලා හිතන්නේ මේ කොහෙද කියලාද? මේ තමයි Tooth Relic Temple. ඔයාලගේ දළදා මාලිගාව. ඇත්තටම මාර්ම රස්සනයි හවසට රෑ වෙද්දී. හරිම රිලැක්ස්. මේ අවුරුද්දේ නිව් ඉයර් එකට කලින් අපි ආවා දළදා මාලිගාවට. අද මෙහි ආව එක ගැන මම මාර්ම සතුටු වෙනවා. ඇත්තටම හරිම රිලැක්ස් එකක් දැනෙනවා. මාරම රිලැක්ස්. I feel so relaxed guys and ඇත්තටම හරිම සතුටුයි. ඉතින් ඔයාලත් මේ වගේ අවුරුද්දක් ලබද්දී වගේ අවස්වලට මේ වගේ තැන් වල ගිහින් බලන්න යාළුවනේ. ඔයාලටත් මාරම රිලැක්ස් එකක් දැනෙයි. I love candy. ඉතින් ඔයාලා තාසද නුවරට යාළුවනේ කමෙන්ට්ස් කරන්න. guys ඔන්න අපි අවුරුද්දට කලින්ම දළදා මාලිගාවට ආවා. ඇත්තටම මට මාරම සතුටුයි. දැන් ඉන්නේ දළදා මාලිගාවේ. ඇත්තටම ගොඩක් සතුටුයි.
ඔයාලත් යන්න. දැන් රෑ වෙලා තියෙන guys. ඔයාලට view එක පේන දන්නවා. මේ ටයිම් එකට දළදා මාලිගාවේ එන මම ගොඩක් ආසයි. දවල්ට වඩා මාරම රිලැක්ස් එකක් දැනෙනවා. මේ බලන්නකෝ view එක ලස්සනයි නේද? ඔයාලා මොකද හිතන්නේ? ඔයාලත් ආස නේද දළදා මාලිගාවට යන්න? How do you think about Sri Lanka? Awesome. මේ තියෙන්නේ නුවරවැවේ රෑට පේන ලුක් එක. දැන් ඇවිල්ලා ඉන්නේ අපි දින ගන්න යාළුවනේ. ඉතින් මම ෆස්ට්ලි මොහිටෝ එකක් බිව්වා. මොහිටෝ ජූස් එකක් ගත්තා. passion and lime. ඔයාලා තාසට මොහිටෝ බොන්න guys කමෙන්ට්ස් කරන්න. actually guys ඒක yummy. රසයි. ඉතින් ඔයාලත් මොහිටෝ try කරලා බලන්න. ඒක fashion එක ගන්න නම් ඔයාලා ගොඩක් කැමති වෙයි. හැබැයි lime එකට වඩා try කරලා බලන්න. Yes, it was yummy. චට් එකකුත් දාගෙන ජූස් එක බොන ගමන් තමයි ඉන්නේ. දැන් අපි රැට කෑම ගන්න ආවා. after අපි dinner අරගෙන ඉවර වෙලා go back to home. and guys ඔයාලත් ආස නම් මේ vlog එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම comments කරන්න. ඒ වගේම likes, comment, share and subscribe. next vlog එකෙන් හමු වෙමු. see you again. bye bye.